ආයිබෝවන් යාළුවනේ මං අද කරන්න හදන්නේ රබර් ඇට වලින් විවිධ නිර්මාණ. එහෙනම් අපි බලමු ඒව මොනවද ඒව හදන්නේ කොහොමද කියලා. ඉතින්ලම හදන්නේ මේ වගේ එකට තියෙන එකක් අරගෙන මෙන්න මේ විදියට අනිත් පැත්ත ගහලා තද කර ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ තද කරගත්තාම හෙල්ලෙන්න තියෙන හයි වෙන්න තියෙනවා. ඊට පස්සේ අපි මේව ඇඟිල්ලෙන් තියලා මේ වගේ කරකවන්න පුළුවන්. තුලකට උනත් මේක නිකම්ම කරකැවෙනවා. හරි යාළුවනේ අපි මේක තමයි රබර් වලින් කර පළවෙනි නිර්මාණය. අපි එහෙනම් රබර් ඇට වලින් තවත් නිර්මාණයක් කරමු. මේ වගේ යාළුවනේ රබර් ඇටයක් අරගෙන හිල් තුනක් විදලා ඇතුලේ තියෙන මැදේ ඔක්කොම මේ අයින් කර ගන්න ඕන. ඊට පස්සේ මේ වගේ ඉරෙට්ටක් අරන් අපි ඇතුලට දාලා බලමු. මේ වගේ ඉක්මනට කැරගෙන විදිහට තමයි ඕන. දැන් අපි මේ වගේ නූල් බෝලයක් අරගෙන ඒකේ නූල මෙන්න මේ විදිහට ගැට ගහ ගන්න ඕන. ඉස්සෙල්ලාම අපි ගැට ගහ ගන්න ඕන මෙන්න මේ වගේ තුල දාගෙන මෙන්න මේ මෙතනින් නූල දාලා මෙන්න මෙතන එළියට ගන්න ඕන. හරි යාළුවනේ මේ වගේ නූල දාගත්තා. දැන් අපි මේකේ කෙලවර මේ කෝට් එකට ගහගමු. හරි යාළුවනේ දැන් අපි මේක ඇතුළට දාගමු. අනිත් නූල කෙරවල මේ වගේ කෝට් එක ගැට ගහ ගන්න ඕන. අපි දැන් මේ නූල මෙහෙම කරලා උත්තා ගන්න ඕන. හරි යාළුවනේ අපි දැන් මේක මේ වගේ පොල් පිටක මේහක් උනත් කමන්නේ. දැන් මේ විදිහට මෙතන හරිය මැදින් සිදුරක් විදලා දැන් මේක ඇතුළට දාගමු. හරි යාළුවනේ අපි දැන් මේක මෙහෙම ඇද්දාම ආයෙත් එන්නත් ඕනේ යාළුවනේ. මේ විදිහට හදද්දි අනිවාර්යෙන් එතෙනවා. හරි යාළුවනේ අපි දැන් මේ දෙකක් එකට එකතු කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඕ යාළුවනේ මෙහෙම කරද්දි දෙකම අපිට කරකව ගන්න පුළුවන්. යාළුවනේ අද අපේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.